ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම සොබා FM එක්ක අදත් එකතු වෙන ඔබව. මිනිස් සිරුර ගැන කතා කරනකොට සමහර ලක්ෂණ පිහිටීම අනුව ජීවිතේ අමුතු දේවල් මිනිසුන් කතා බහ කරනවා. ඉතින් අද යන්නේ ඔයාගේ නාසයෙන් ඔයා ගැන කියවෙන අමුතුම කතාවක්. ඉතින් දිගටම රැඳීලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක්ම. අංක 1 ගරුඩ නාසය. මුළු ලෝකෙම එරෙහි වුණත් Tamanගේ මතේ වෙනස් නොකරන උපන්ගෙයි රජවරු. පොඩ්ඩක් කණ්ණාඩියෙන් බලන්න නැත්නම් ඔබේ පෙම්වතාගේ පෙම්වතියගේ මූණ දිහා බලන්න. නහයේ මැද කොටස අස්තියක් වගේ උඩට ඉලිප්පිලා හරියට ගිරා හොටක් හෝ රාජාලී හොටක් වගේ පහළට නැමිලා තියෙනවද? අහා! එහෙමනම් පරිස්සම් වෙන්න. මේ ඔබ ළඟ ඉන්නේ ලේසි පහසු මිනිස්සෙක් නෙවෙයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මෙය හඳුන්වන්නේ බලයේ සහ අභිමානයේ සංකේතයක් වන ගරුඩනාසය ලෙසයි. මේක ඊටාම දුර්ලභ පිහිටීමක්. ජ්‍යොතිෂයට අනුව මේ වගේ අයට බලපාන්නේ කුජ සහ රවි ග්‍රහයන්ගේ බලවත් කිරණයි. ඒ කියන්නේ නායකත්වය සහ සටන්කාමීත්වය. මොවුන් පෙර ආත්මේ මහා සේනාවක් පාලනය කරපු සෙන්පතියෙක්, ගම් ප්‍රධානියෙක් හෝ රටක් පාලනය කරපු ප්‍රභූවරයෙක් වෙන්න ඇති. මම අනුන්ට යටත් නෑ. මට ඕන දේ මම කරනවා කියන අභිමානය තාම මේ අයගේ ලේවල දුවනවා. මේ අයට කවුරු හරි අන දෙනවට, නීති දානවට මේ අය පොඩ්ඩක්වත් කැමති නෑ. ඔබේ සැඟවුණු ගතිගුණ මේ වගේද? බලන්න, යමක් කරන්න හිතුවොත් මුළු ලෝකෙම එපා කිව්වත් ඒක කරන පුදුම හිතුවත්කාරකමක් මේ අය ළඟ තියෙනවා. ඒ වගේම ගත්ත තීරණයක් ලේසියෙන් වෙනස් කරන්නේ නෑ. මේ නහයේ තියෙන අය අතේ සල්ලි රැඳෙනවා. මේ අය සල්ලි වියදම් කරන්නේ හරිම කල්පනාවෙන්. ව්‍යාපාරවලට, දේපල පාලනයට මේ අය උපන් හපන්නු. අවුරුදු 35 පනිද්දි ලොකු ස්ථාවරයකට එනවා. පිටින් යකෙක් ඇතුලෙන් මලක්. පිටින් බලද්දි මේ අය හරිම රළුයි, ආඩම්බරයි වගේ පෙනුනට මේ අයගේ හිත හරිම සංවේදී. කාටවත් පෙන්වන්නේ නැති වුණාට තනියම අඬන වෙලාවල් අනන්තයි. ආදරයේදී සහ විවාහ ජීවිතයේදී මොන වගේද? විශේෂයෙන්ම සැමියෙක් විදිහට. මේ අය ආදරයේදී පෞල් පාලමේදී මුළු බරම කරට ගන්න බලනවා. ඒ කියන්නේ පෞලේ පාලනය, තීරණ ගැනීම තමන්ගේ අතේ තියාගන්න කැමතියි. ඔබේ සැමියාට මේ නහය තියෙනවා නම් ඔහුත් එක්ක වාද කරලා දිනන්න නම් හිතන්නවත් එපා. හැබැයි මේක හොඳට මතක තියාගන්න. මේ අය කේන්ති ගියාම සැරපරුෂ වුණාට තමන්ගේ බිරිඳට හෝ දරුවන්ට පිටින් කවුරු හරි පොඩි හරි කරදරයක් කරන්න ආවොත් මේ අය යක්ෂයෝ වෙනවා. තමන්ගේ පවුල වෙනුවෙන් ඕනම බිල්ලක් දෙන්න මේ අය දෙපාරක් හිතන්නේ නැහැ. ආරක්ෂාව අතින්නම් උපරිමයි. පණ දෙන්න හෝ මැරෙන්නුනත් වෙන සහකරුවෙක් හොයනවා නම් මෙන්න නියම මිනිස්සු. ඔබටත් ඔබේ සහකරුවටත් මේ වගේ නාසයක් තියෙනවද? එහෙනම් මේ දේවල් කොච්චර ඇත්තද කියලා පහලින් කමෙන්ට් කරන්න. අංක 2 මේධාවී නාසය. ඔබටත් මේ වගේ දිග නහයක් තියෙනවද? කාටවත් රවට්ටන්න බැරි අනාගතය කලින් දකින මහා මොලකාරයෝ. පොට්ටක් කණ්ණාඩියෙන් බලන්න. ඔබේ නහය මුහුණට සාපේක්ෂව පැහැදිලිවම දිගද? එහෙම නැත්නම් නහයේ මුල ඉඳන් අගට යනකන් හොඳට කෙලින් පිහිටලා තියෙනවද? පරණ කතාවක් තියෙනවා නහය දිග අයගේ මොලෙත් හොඳට වැඩ කියලා. ඒක නිකන් කියපු කතාවක් නෙවෙයි. ඇත්තටම මේ ඔබ ළඟ තියෙන්නේ දුර්ලභ ගණයේ වාසනාවක්. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේක හඳුන්වන්නේ මේධාවී නාසය කියලයි. මේ අය අනිත් අයට වඩා ගොඩාක් දුරදිග බනලා වැඩ කරන ගැඹුරු බුද්ධියක් තියෙන පිරිසක්. ජ්‍යොතිෂය සහ පෙර ආත්මය කියන රහස මොකක්ද? ජ්‍යොතිෂයට අනුව මේ වගේ දිග නාසයක් හිමි අයව පාලනය වෙන්නේ ගුරු සහ බුධ කියන බලවත් ග්‍රහයන්ගෙන්. ඒ කියන්නේ ඥානය සහ බුද්ධිය එකට එකතු වෙලා. මොවුන් පෙර ආත්මේ රජවරුන්ට උපදෙස් දීපු රාජකීය පුරෝහිතයන්, නීති විශාරදයන් හෝ මහා ගුරුවරුන් වෙන්න ඇති. ඒ නිසා තමයි අදටත් මේ අයට යමක් ඉගෙන ගන්න, පොතපත කියවන්න සහ අනුන්ට උපදෙස් දෙන්න පුදුම හැකියාවක් තියෙන්නේ. ඔබේ සැඟවුණු චරිත ස්වභාවය හරියටම මෙහෙමද? මේ අයව රවට්ටන්න හිතන් ඉන්නවා නම් ඒක ලේසි වෙන්නේ නැහැ. කෙනෙක් දිහා බැලූ බැල්මට එයාගේ හිතේ තියෙන කහට අඳුර ගන්න පුදුම ඉවක් මේ අයට තියෙනවා. බොරුවක් කිව්වොත්
ඒ වෙලාවෙම අල්ලගන්නවා. මේ අය අද කරන දේ ගැන විතරක් නෙවෙයි හිතන්නේ. තව අවුරුදු 10කින් තමන් ඉන්න ඕන තැන ගැන අදම ප්ලෑන් කරනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මේ අය හිතනෝ වෙඩි. රැට නිින්ද යන්නෙත් නැති තරම් ප්‍රශ්න විශ්ලේෂණය කරනවා. තරහ යන්නේ අඩුවෙන්. හැබැයි මේ අයට ලේසියෙන් තරහ යන්නේ නැහැ. හැබැයි මෝඩ වැඩ දැක්කම අසාධාරණේ දැක්කම පුදුම කේන්තියක් එනවා. වචන වලින් ගහලා මිනිස්සෙක්ව මරන්න උනත් මේ අයට පුළුවන්. ආදරයේදී සහ විවාහ ජීවිතයේදී මොන වගේද? කෙලින්ම කියන්නම් මේ අය ආදරයේදී හරිම ප්‍රායෝගිකයි. ඔබේ පෙම්වතාට සෙමියාට මේ නැහැ තියනවා නම් ඔහුගෙන් මල් සින්දු කවිනිසෙන්දස් බලාපොරොත්තු වෙන්න එපා. බඩගින්නේ ඉඳලා ආදරය කරන්න බෑ කියන මතේ මේ අය ඉන්නවා. හැබැයි ඔබ වාසනාවන්තයි. මොකද පවුල දියුණු කරන්න, ලස්සනට ගෙවල් දොරවල් හදන්න, දරුවන්ගේ අනාගතේ ප්ලෑන් කරන්න, සල්ලි ඉතුරු කරන්න මේ අය උපන් හපන්නු. ඔබේ ජීවිතේ ස්ථාවර කරගන්න ඕන නම්, ජීවිතේ දිනන්න ඕන නම් මේ වගේ කෙනෙක්ව අතෑරින්න එපා. අංක 3 කවුමුදී නාසය. ගෙදරට සිරිකත කැන්දන, හිත ඉක්මනට රිදෙන පුංචි වාසනාවන්තයෝ. පොඩ්ඩක් බලන්න. ඔබේ හෝ ඔබේ ආදරණීයයාගේ නහය මුහුණට සාපේක්ෂව හුරතල් විදිහට පොඩියට තියෙනවද? නහයේ අග කොටස උල් නොවි ලස්සනට රවුම් වෙලා තියෙනවද? අන්න එහෙනම් සතුටු වෙන්න. ඔයාට ලැබිලා තියෙන්නේ නිකම්ම කෙනෙක් නෙමෙයි, මැණිකක්. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේ පිහිටීම හඳුන්වන්නේ හඳ වගේම සිසිල්, සෞම්‍ය ගුණ තියෙන කවුමුදී නාසය කියලයි. මේ අයගේ හිත හරිම පිරිසිදුයි. හරියට පිපුණු මලක් වගේ. ජ්‍යොතිෂය සහ පෙර ආත්මය කියන රහස මොකද්ද? ජ්‍යොතිෂයට අනුව මේ වගේ පොඩි හැඩති නාසයක් හිමි අයව පාලනය වෙන්නේ සඳු සහ ශුක්‍ර කියන ග්‍රහයන්ගෙන්. ඒ කියන්නේ ආදරය සහ කලාව මේ අයගේ ඇඟේම තියෙනවා. මොවුන් පෙර ආත්මේ මල් වගා කරපු, ස්වභාව ධර්මයට ආදරය කරපු කලාකරුවන්, නැටුම් ශිල්පීන් හෝ අනුන්ට සාත්තු කරපු හෙදියන් වගේ පින්වන්ත අය වෙන්නේ නැති. කාටවත් වචනයකින්වත් රිද්දන්න බය, පව් කරන්න බය ගතිය මේ අය ළඟ තාම තියෙනවා. ඔබේ සැඟවුණු චරිත ස්වභාවය හරියටම මෙහෙමද? හිත රිදෙන සුළුයි. ගොඩක් සෙන්සිටිව්. මේ අය පිටින් hina වෙලා හිටියට හිත හරිම මොලොක්. පොඩි දෙයකට මේ අයට හිත රිදෙනවා. කාටවත් නොපෙනෙන්න රැට තනියම අඬන වෙලාවල් අනන්දයි. ඇස්වලට කඳුළු වෙන්න යන්න තප්පරයයි. මේ අයට ලස්සනට අඳින්න, උයන්න, ගෙවල් අස්පස් කරලා ලස්සනට තියාගන්න පුදුම හැකියාවක් තියෙනවා. අපිලිවෙල මේ අයට පේන්න බෑ. Tamanට නැති වුණත් අනුන්ට දීලා සතුටු වෙන જાතිය අය තමයි මේ. යාළුවෙක්ට ප්‍රශ්නයක් වුණාම වැඩියෙන්ම දුක් වෙන්නේ මේ අය. ආදරයේදී සහ විවාහ ජීවිතයේදී මොන වගේද? මේ අය ආදරයේදී හරියට පුංචි බබාලා වගේ. මේ අය සහකරුගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලට ඕන පොඩි අවධානයක් සහ ආදරයක් විතරයි. නිතරම හුරතල් වෙන්න, ඇඟේ එල්ලිලා ඉන්න මේ අය මාරම ආසයි. හැබැයි මේක විශේෂයි. මේ වගේ කෙනෙක් බිරිඳ සැමියා විදිහට ලැබෙන කෙනාට ධන වාසනාව ඉබේම ලැබෙනවා. පිරිමි කෙනෙක්ට මේ වගේ බිරිඳක් ලැබුණොත් ඇය ගෙදරට සිරියාව අරන් එනවා. ගෙදර ප්‍රශ්න ඔක්කොම Tamanගේ පිටට අරගෙන පවුල එකමුතුව තියාගන්න මේ අය පුදුම කැපකිරීමක් කරනවා. ඔබ ළඟ ඉන්නෙත් මේ වගේ හිත ඉක්මනට රිදෙන හුරතල් කෙනෙක්ද? එහෙනම් මෙයාට මේක පෙන්වන්න. අංක 4 මහා කුම්භනාසය. බිඳුවෙන් පටන් අරන් කෝටිපතියෝ වෙන යකෙක් වගේ හයියක් තියෙන චරිත. පොඩ්ඩක් කණ්ණාඩියෙන් බලන්න. ඔබේ නහයේ නාස්පුඩු දෙපැත්තට විහිදිලා මූණට සාපේක්ෂව තරමක් පළල්ව සහ ලොකුවට පිහිටලා තියෙනවද? ගොඩක් අය Tamanගේ නහයේ ලොකු වෙඩිද මන්ද, කැතයිද මන්ද කියලා හිත දුක්ුණාට ඇත්තම කතාව තමයි මේක පිරිමියෙකුට හෝ කාන්තාවකට තිලෙන්න පුළුවන් බලවත්ම ධන ආකර්ෂණ පිහිටීම. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේක හඳුන්වන්නේ මහා කුම්භනාසය කියලයි. කුම්භ කියන්නේ කලයට. හරියට පිරිණු කලයක වතුර රැඳෙනවා වගේ මේ අය ළඟ මුදල් සහ සම්පත් රැඳෙනවා. ජ්‍යොතිෂය සහ පෙර ආත්මය කියන රහස මොකක්ද? ජ්‍යොතිෂයට අනුව මේ වගේ නාසයක් හිමි අයව පාලනය වෙන්නේ සෙනසුරු සහ ගුරු කියන යෝධ ග්‍රහයන්ගෙන්. ඒ කියන්නේ අසීමිත කැපවීම සහ මහා ධනය කියන දෙකම මේ අයට උරුමයි. මොවුන් පෙර ආත්මේ මහා සිටුවරුන්, දන්සල් දුන් ප්‍රභූවරුන් හෝ විහෙර විහාර හදපු නිර්මාණකරුවන් වෙන්නේ නැති. පෙර ආත්මේ පුරුද්දටම මේ ආත්මෙත් මේ අය බිඳුවෙන් පටන් අරන් Tamanගේම රාජධානියක් හදාගන්නවා. මේ අයට දේවල් නිකන් ලැබෙන්නේ නැහැ. හැමදේම ලබා ගන්නේ Tamanගේම මහන්සියෙන්. ඔබේ ජීවිත කතාව හරියටම මේ වගේද?
මේ අය ජීවිතේ ලේසියෙන් දිනපු අය නෙවෙයි. පොඩි කාලේ ඉඳන්ම විවිධ දුක් ගැහැට ප්‍රශ්න නිന്ദා පහසවලට මුහුණ දීලා වැටෙන්න නැගිටපු අය. මොන ප්‍රශ්නේ ආවත් දරාගෙන ඉස්සරහට යන්න පුරුවන් පුදුම ආත්ම ශක්තියක් මේ අයට තියෙනවා. පිටින් රළුයි ඇටුලෙන් රත්තරන්. පිනුමෙන් ටිකක් සැරපාට වුණාට මේ නහය තියන අයගේ හිත හරීම උණු වෙනවා. තමන්ට නැති වුණත් අනුන්ට උදව් කරන මහා දානපතියෝ තමයි මේ. මේ අයට තරුණ කාලේ ටිකක් කට්ට කන්න වෙනවා. හැබැයි වයස අවුරුදු 30-35 පනිද්දී කාටවත් හිතාගන්න බැරි දියුණුවක් ලබනවා. වයසට යද්දී මහා ධනවතෙක් වෙන්න මේ අයට ලොකු වාසනාවක් තියෙනවා. ආදරේදී සහ විවාහ ජීවිතේදී මොන වගේද? කෙලින්ම කියන්නම් මේ අය ආදරේදී බොරු ෂෝ දාන්න, මල් කඩන්න, පැය ගණන් කෝල් වල එල්ලිලා ඉන්න කැමති නෑ. එයාලා ආදරේ පෙන්වන්නේ ක්‍රියාවෙන්. හැබැයි මේ වගේ පිරිමියෙක් කාන්තාවක් විවාහ කරගන්න කිනා ගොඩම ගොඩ. මොකද මේ අය හිතන්නේ මෙහෙමයි. මම පොඩි කාලේ විඳපු දුක මගේ දරුවන්ට බිරිඳට විඳින්න මම ඉඩ තියන්නේ නෑ. තමන්ගේ පවුලට දරුවන්ට මොන දේ අඩු වුණත් කන්න බොන්න අදින්න අඩුවක් කරන්නේ නෑ. පවුලේ බර කරට අරගෙන අදින යෝධයෝ තමයි මේ. ස්ථාවර ශක්තිමත් ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්ට මේ වගේ සහකරුවෙක් ලැබීම මහා පිනක්. අංක 5 දේවනාසය. දැක්ක ගමන් වශී වෙන වයසට ගියත් තාරුණ්‍ය මැකෙන්නේ නැති ආකර්ෂණීය චරිත. පොඩ්ඩක් කණ්ණාඩියෙන් බලන්න. ඔබේ නහයේ අග කොටස ටිකක් උඩට එසවිලාද තියෙන්නේ. ඉස්සරහට ඉද්දී නාස්පුඩු පොඩ්ඩක් පේන විදිහට. මේක තමයි ලෝකේ ගොඩක් අය ලස්සනම නහයේ හැඩය කියලා සම්මත කරපු හැඩය. මේක පිහිටන්නේ කලාතුරකින් කෙනෙක්ට. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේක හඳුන්වන්නේ දේවනාසය කියලයි. දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ට ළගේ පුදුම ආකර්ෂණයක් මේ අය ළඟ තියෙනවා. ඕනම තැනක කැපී පෙනෙන චරිතයක් වෙන්න මේ අයට පුළුවන්. ජ්‍යොතිෂය සහ පෙර ආත්මය ගැන කියන රහස මොකක්ද? ජ්‍යොතිෂයට අනුව මේ වගේ සිත් ඇදගන්නාසුළු නාසයක් හිමි අයව පාලනය වෙන්නේ ශුක්‍ර සහ බුධ කියන ග්‍රහයන්ගෙන්. ඒ කියන්නේ කලාව, ලස්සන සහ කටකාරකම මේ අයගේ ඇඟේම තියෙනවා. මොවුන් පෙර ආත්මයේ ගාන්ධර්ව කුලයේ සංගීතවේදීන්, දිව්‍ය අප්සරාවන් හෝ රජ මාලිගාවල හිටපු කුමාරිකාවන් වෙන්න ඇති. ඒ නිසාම තමයි මේ ආත්මෙදිත් මම ලස්සනට ඉන්න ඕන, මම කැපී පෙනෙන්න ඕන කියන ආසාව මේ අයගේ ලේවලම තියෙන්නේ. පරණ ඇඳුමක් ඇඳත් මේ අයට ඒක ලස්සනයි. ඔබේ සැඟවුණු චරිත ස්වභාවය හරියටම මෙහිමද බලන්න. මේ අය හරිම විනෝදකාමී. හැබැයි පොඩ්ඩක් ආඩම්බරයි. තමන්ගේ පෙනුම ගැන, අඳින පළඳින විදිහ ගැන ගොඩක් හිතනවා. ගමනක් යන්න ලෑස්ති වෙන්න පැය ගාණක් ගත්තත් එළියට බැස්සම හැමෝම බලන්නේ මේ අය දිහා. ගිතරට වෙලා ඉන්න මේ අය කැමති නෑ. පාටි වලට, ට්‍රිප් යන්න, යාළුවොත් එක්ක පිස්සු නටන්න මේ අය මාරම ආසයි. හැමෝම තමන් ගැන කතා වෙනවට මේ අය කැමති. කටකාරයි නමුත් අවංකයි. හිතේ තියෙන දේ මූණටම කියනවා. රහස් හංගගෙන ඉඳ දන්නේ නෑ. පිටින් ආඩම්බරයි වගේ පෙනුනට මේ අය ළඟ තියෙන කාටවත් කරදරයක් නැති හරිම සැහැල්ලු හදවතක්. ආදරයේදී සහ විවාහ ජීවිතයේදී මොන වගේද? බලමු එහෙනම්. මෙයාලා ආදරයේදී ටිකක් පොඩි දෙයකටත් අවුල් යනවා, රණ්ඩු කරනවා, හුරදල් වෙනවා. තමන්ගේ සහකරු තමන් ගැන නිතරම හොයලා බලනවට, මැසේජ් කරනවට කැමතියි. අවධානය නැතුව මේ අයට ඉන්න බෑ. හැබැයි මෙයාලගේ ආදරේ හරිම පිවිතුරයි. බොරුවට රමට්ටන්න, ඩබල් ගේම් ගහන්න මේ අය දන්නේ නැහැ. මේ අයගේ තියෙන ලොකුම වාසිය තමයි වයසට නොයාම. අවුරුදු 40-50 වුණත් තමන්ගේ බිරිඳ සැමියා තරුණ පාටට ලස්සනට ඉන්නවා දකින්න ඕනේ නම් මේ වගේ කෙනෙක්ව තෝරගන්න. එයා නිසා ඔබේ ජීවිතෙත් ලස්සන වෙනවා. ඉතින් මේ වගේ පුදුම හිතන තවත් ඔබේ දැනුමට යමක් රැගෙන යනතුරු අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.